හරි. අද අපි එකතු වෙන්නේ රවුටර්ස් පිළිබඳ part 2 වීඩියෝ එකේ. අපි part 1 වීඩියෝ එකෙන් ඔයාලට සම්පූර්ණ SMT fiber router එක සම්පූර්ණ පැහැදිලි කිරීම ලබා දුන්නා. අද අපි ඔයාලට ලබා දෙන්න යන්නේ මේ මගේ අතේ තියෙන්නේ SMT 4G router. එතකොට ඔයාලගේ branch එකට අපි එදා කිව්වා වගේ පළවෙනි වීඩියෝ එකේ කතා කරපු SMT fiber router එකක් එක්කලම මේ වගේ SMT 4G backup router එකකුයි එතකොට dongle එකකුයි ලබා දෙනවා. එතකොට මේ වගේ බැකප් රවුටර් එකක් ලබා දීමේ අරමුණක්. ඔයාලට ලබා දෙන්නේ SMT fiber router එකක්. යම් කිසි අවස්ථාවක කුමනා හරි බිඳ වැටීමක් සිද්ධ වුණා ඔයාලගේ කාර්යය දිගටම කරන් යන්න ඕනේ හින්දා මේක තමයි බැකප් රවුටර් එකක් විදිහට යූස් කරන්න තියෙන්නේ. එතකොට අපි පොඩ්ඩක් කතා කරමු මොකක්ද මේ SMT 4G router එක. එතකොට කොහොමද මේක හරියට ප්ලග් කරගන්නේ කොහොමද මේක යූස් කරන්නේ. හරි දැන් අපි බලමු කොහොමද මේක ප්ලග් කරගන්නේ කියලා. එතකොට මේ රවුටර් එකේ ඔයාලට පේනවා මෙන්න මේ පිටිපස්සේ මෙතන අර අපි දා අපේ ෆයිබර් කේබල් රවුටර් එකේ කතා කරා වගේ මෙතනක් තියෙනවා පවර් කේබල් එක ගන්න ඒ අදාළ පෝට් එක. අපි කතා කරලා එතකොට ඔයාලට තේරෙනවා මෙන්න මේක තමයි මේ රවුටර් එකේ තියෙන පවර් කේබල් එක. ඒ වගේ මේ වගේ හැඩරුව තියෙන කේබල් එකක් එක්ක. එතකොට ඒකේ පෝට් එක මෙන්න මේ වගේ තියෙනවා. එතකොට දැන් මේ කේබල් දෙක කොහොමද ප්ලග් කරගන්නේ? අපි බලමු මේක සාමාන්‍ය වාගේ තියෙන ප්ලග් පොයින්ට් එකට ගන්න කේබල් එක ප්ලග් පොයින්ට් එක තමයි තියෙන්නේ. හරි අපි දැන් මේක ප්ලග් කරමු. මේ විදිහට සාමාන්‍ය ස්විච් එකක් දාගන්න විදිහට ප්ලග් පොයින්ට් එක මේක දාලා මෙන්න මේ කේබල් එක මම කලින් පෙන්නපු පෝට් එකට නිවැරදිව ඇතුළත් කරගන්න ඕනේ. මේ විදිහට ඔන්න ඔය විදිහට ඇතුළත් කරගන්න. එතන පවර් ස්විච් එක තියෙනවා. ඔන්න ස්විච් එක දැන් මම මේ අවස්ථාවේදී කොන්ට්‍රෝල් කරනවා. මේක හරියට මේකට කරන්ට් එක යනවා කියලා මේක ඔන් වෙලා කියලා මෙන්න මේ සිග්නල් එක පෙන්වන්නේ මෙන්න මේ නිල් පාට ලයිට් එක. මෙන්න මේ නිල් පාට ලයිට් එක පස් වෙලා තියෙනවා කියන්නේ දැන් මේකට කරන්ට් එක එනවා. ඒ කියන්නේ මේ කවුන්ට් එක. දැන් ස්විච් ඔන් අවස්ථාවේ තමයි තියෙන්නේ. එතකොට මේකේ තව මේ ලයිට් ඉන්ඩිකේටර්ස් ටිකක් නිරූපණය වෙනවා. එතකොට සිග්නල් ඉන්ඩිකේටර්ස් data Wi-Fi ඔය වගේ නිරූපණය වෙනවා මේක එක ඉන්ඩිකේටර්ස් වලින්. එතකොට දැන් මේ අවස්ථාවේදී මේක ක්‍රියාත්මක වන අවස්ථාව තමයි මේ පෙන්වන්න කරන්නේ මේ විදිහට. එතකොට හරි මම කිව්වා වගේ දැන් මෙතන ඔයාලට පේනවා මේ ඉන්ඩිකේටර්ස් ටික තියෙනවා. දැන් ඔයාලට පේනවා මෙතන මේ රතු පාට එකක්වත් වෙනවා නේද? ඒ කියන්නේ data signal එක රතු පාටින් මෙතන පෙන්වන්නේ. මොකද අපි මේ අරන් තියෙන්නේ මේ ඔයාලට මේ වීඩියෝ සඳහා මේ sample router එකක්. එතකොට ඔයාලගේ branch එකට එන router එකේ මේකට data package එක දාලා active කරලා තමයි යවන්නේ. එතකොට දැන් මේක අපි කිසිම data package එකක් දාලා active කරලා නැති නිසා මෙතන රතු පාටින් පෙන්නනවා. එතකොට active කරාට පස්සේ මේ රතු පාට එක වෙනස් වෙනවා වෙන පාටකට එනවා. එතකොට මෙතන සිග්නල් සාමාන්‍ය අපි ව්‍යවහාරික කියලාගේ සිග්නල් කවුන්ට් එක පෙන්නනවා. ඒ විදිහට active 4G router එකක ඔයාලට ඒ විදිහට බලා ගන්න පුළුවන්. දැනට අපි මේකට data package එකක් දාලා active කරලා නැති නිසා මෙතන රතු පාටින් තමයි indicate කරන්නේ. එතකොට ඔය ඉස්තරේ තමයි මෙතන SLT 4G router එකේ සිස්ටරේ එතකොට මේ 4G router එකේ username password ඔයාලගේ IT department එකෙන් ලබා ගන්න පුළුවන් වෙයි. යාළුවාට දෙයි. හරි. අපි ඔයාලට කලින් කිව්වා වගේ SLT fiber router එකක්. එතකොට ඒක බැරි වෙලා හරි මොනවා හරි වෙලා ප්‍රශ්නයක් වෙලා යන හිටුනොත් අපි ඔයාලට කිව්වා backup router එකක් විදිහට අපි ඔයාලට දෙනවා කියලා SLT 4G router එකක්. එතකොට මේ දෙකම ගැන කතා කරා. එතකොට බැරි වෙලා හරි ඔය SLT 4G router එකත් මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් තව backup solution එකක් විදිහට අපි ගාව තියෙනවා. මෙන්න මේක. මේකට කියන්නේ dialog winger කියලා. එතකොට මේ winger එක ඔයාලට සාමාන්‍යයෙන් ඔයාලන්න මේක ඔයාලගේ machine එකකට plug කරලා මේක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේක ඇතුලේ SIM එකක් දාලා ඒකට data package එක දාලා active කරලා තමයි යවන්නේ. එතකොට මේක හරිම ලේසි හරිම පහසුවෙන් plug and play solution එකෙන් තමයි දෙන්නේ. එතකොට මේක ඔයාලා machine එකට plug කරාට පස්සේ මේකේ light එකක් indicate කරනවා. එතකොට ඒක signal තියෙන අවස්ථාවල මේක light එකේ color එක වෙනස් වෙනවා. සහ පොළොවක් වෙනවා. එතකොට මේකට කිසිම පාස්වර්ඩ් එකක් කිසිම අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ඕන කෙනෙක්ට ඕන මැෂින් එකකට ප්ලග් කරලා පරිහරණය කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මේක තමයි ඊළඟ බෑකප් සොලියුෂන් එක විදිහට මේ ඩයලොග් වින්ඩෝ එක.